අද මේ කියන්න යන දෙයින් ඇත්තටම ඔබ පුදුමයට පත්වේවි. මෙහෙම වෙන්න පුළුවන්ද? මෙහෙම කරන්නත් පුළුවන්ද කියලා. දැන් පල්ලේගම හේමරතනට ඇපත් ලැබිලා. කොහොමද එහෙම වෙන්නේ? අද අපි ඔබට කියන්නම් ඇත්ත ඇති සැටියෙන්ම. මේ ගෙවෙන දවස් ටික ඇත්තටම අපේ රටේ බෞද්ධ ජනතාවගේ හදවත් අතිශයින්ම කම්පාවට ලක් වෙලා. ලෝකයක් වන්දනාමාන කරන ඓතිහාසික අනුරාධපුර අටමස්ථාන භාරව වැඩ සිටි පල්ලේගම හේමරතන කියන දුස්සීල භික්ෂුවගේ පහත් ආසාවන් තෘප්තිමත් කරගන්න ගිහින් වසර දහස් ගණනක් පාරිශුද්ධත්වයට පත් වූ අනුරාධපුරයේ අටමස්ථාන විතරක් නෙමෙයි බුදුදහම වගේම සංඝ සමාජයම කෙලසුවා. හැමෝම බලාගෙන හිටියේ පල්ලේගම හේමරතනට නීතිය ක්‍රියාත්මක වන ආකාරය. රටම මේ සිදුවීමෙන් එන්නම උණුසුම් වුණා. දේශපාලන බලය, ආගමික බලය, ධන බලය ඉදිරියේ සාධාරණ යුක්තිය ඉටුවන තෙක් ඉවසිල්ලක් නැතිව බලාගෙන හිටියා. ඇත්තටම කොහොමද මෙහෙම වුණේ? ඇයි එහෙම කරන්න කියලා. සිංහල බෞද්ධ සංස්කෘතියට මෑතකදී එල්ල වූ දැවැන්තම බරපතලම අර්බුදයට තමයි පල්ලේගම හේමරතනගේ සිදුවීමෙන් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නය විසඳීමට පාලකයන්ට සහ ආගමික නායකයින්ට උපක්‍රමශීලීව වැඩ කරන්න සිද්ධ වෙලා. මේ භික්ෂුවගේ සිදුවීම හරහා තවත් අර්බුද ගණනාවක් රට ඉදිරියේ තිබෙනවා. එක පැත්තකින් නීතිය සාධාරණය ඉෂ්ට වෙන්න ඕන. තවත් පැත්තකින් මේ චෝදනාව එල්ල වෙන්නේ බෞද්ධයන්ගේ අතිශය පූජනීයත්වයට වන්දනාවට පාත්‍ර වූ ඓතිහාසික වශයෙන් ඉහළම ගෞරවයක් ලබන අටමස්ථාන භාරව ඉන්න නායක ස්වාමීන් වහන්සේ. වසර දහස් ගණනක් ලෝකයේම ගෞරවයට ලක් වූ බෞද්ධ සංස්කෘතිය භික්ෂු ශාසනය කුඩු පට්ටම් වෙන්න තරම් එල්ල කරපු දරුණුම චෝදනාවක් තමයි මේක. රටේ පාලකයින්ට ආගමික නායකයින්ට සිද්ධ වෙනවා මේ ප්‍රශ්නය දිහා වැඩි අවධානයක් යොමු කරන්න. මොකද පල්ලේගම හේමරතන වැරදිකරු වී වසර 20කට 30කට හිරේ යවුවත් මේ රටේ බෞද්ධ සංස්කෘතිය සංඝ සමාජය විනාශ කර දමන්න මාන බලන කුමන්ත්‍රණකාරී බලවේග ඔවුන්ගේ අරමුණ ඉෂ්ට කර ගැනීමට ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නවා. මේ සිදුවීම කුමන්ත්‍රණකාරී බලවේගවලට තල්ලු මරමරා රස විදිය හැකි වගේම ඔවුන්ගේ අරමුණු ඉලක්ක සපුරා ගැනීමට ලැබුණු හොඳම අවස්ථාවක්. ඉතින් ඔවුන්ගේ සියලුම උත්සාහයන් මේ මොහොතේ අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනවා. අප මෙහිදී අවධානය යොමු කළ යුතු වන්නේ පල්ලේගම හේමරතනගේ මේ නොහික්මුණු පහත් ආසාවන් ඉෂ්ට කර ගැනීමට උත්සාහගත් මේ තිරච්චින ක්‍රියාවෙන් සමස්ත බෞද්ධ සංස්කෘතියට සංඝ සමාජයටම බරපතල ප්‍රහාරයක් එල්ල කරලා විනාශ කර දමන්නට ඉඩදී බලා සිටිය යුතුද යන්නයි. මේ මොහොතේ මේ සිදුවීම දඩබීමා කරගෙන සමාජයේ දැවැන්ත පරිවර්තනයක් කරන්න උත්සාහ ගනීවි. ඊළඟට මේක කරන්න තමයි මේ ළමුන් පැවිදි කරන්නේ ප්‍රධානම හේතුව. වැඩිහිටියෝ නේ ළමුන් ගෙනලා පැවිදි කරන්නේ. ඒතකොට මේ ළමුන් පැවිදි කිරීම තහනම් කරන ක්‍රමයක් තියෙනවා. මේ ළමුන් පැවිදි කරනවා නම් ඒ හැම පෙරේනකටම පරිම ළමා ආරක්ෂක අධිකාරියෙන් ගිහලා නිරීක්ෂණය කරන මාසිකට මොකද ගම්සලට වුණේ කියලා අහන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඊළඟට පළවෙනි එක මේ ආණ්ඩුවට පුළුවන් නම් 1932 අංක 19 දරන විහාර දේවාල ගම් පනත අහෝසි කළා මේ සාංගික දේපල පොදු එකක් කරනවා. මං හිතන්නේ මේව කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නැති තාක්කල් අපිට කවදාකවත් මේ පන්සල් වල සිද්ධ වෙන අපචාර වලින් වැරදි වලින් ගැලවෙන්න ක්‍රමයක් නැහැ. මේක තමයි මේ යුගයේ සිංහල බෞද්ධයා මුණ දෙන බරපතලම අභියෝගය. බෞද්ධයෙක්ට මටත් මේ අභියෝගය පේනවා. මෙතෙක් පැවති ආගමික නැමියාව මිනිසුන්ගේ හිත්වලින් අතුගාලා දාන්නත් උත්සාහ ගනීවි. භික්ෂුවට සමාජයේ ලැබෙන ගෞරවය විනාශ කරලා දාන්න විවිධ උපක්‍රම යොදා ගනීවි. බස් එකේ යද්දී ආසනය පවා නොදෙන්න, ගමේ පන්සලට දානෙ දෙන්න එපා කියන තැනට ඔලු හදන්න, අස්කිරි මල්වතු පාර්ශවලට ලැබෙන ආගමික ප්‍රධානත්වය දුර්වල කරන්න, ඓතිහාසික ආගමික ස්ථාන වැඩකට නැති ගොඩනැගිලි බවට රටේ දියුණුවට මඟ ඇහිරෙන ජාතික ධනය නාස්ති කරන උපක්‍රමශීලීව මිනිසුන්ගේ දේවල් හූරගෙන කන ස්ථාන ලෙස හුවා දක්වමින් පොඩි එකාගේ ඉඳලා හැමෝගෙම ඔලු හෝදන්න පටන් ගනීවි. පල්ලේගම හේමරතනගේ සිදුවීම හරහා සැරසෙන්නේ මේ සංස්කෘතික සෝදාපාලුවට නම් එයට කිසිසේත් ඉඩ ලබා දිය යුතු නොවේ. මේ අවාසනාවන්ත සිදුවීමෙන් පසු පාලකයින් ආගමික නායකයින් ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කළ බවත් දකින්න ලැබුණා.
ප්‍රධාන මාධ්‍ය පවා මේ තත්ත්වය හොඳින් අවබෝධ කරගෙන වගකීමෙන් වැඩ කළා. මම නෑ වෙනද බ්‍රේකින් නිවුස් දානනේ ඕගොල්ලෝ වෙන දේවල් වලට ඒකයි බැලුවේ නැත්තේ කියලා. නෑ අපි ගන්න අපි තමයි ඉස්සල්ලාම ඕක මේ වාර්තා කරේත් මේ ඉස්සල්ලා අතන උඩ ගත්ත වෙලාවට අපි තමයි වාර්තා කළේ. ඒක තමයි නෑ අපිට එක මේ හැමතැනම යනවා අපි හිතුවා ඒක මොකක්ද ඒක ඒවා අපිට දැන් කෝට් රිපෝර්ට් අපිට වාර්තා කරන්න ඕන වාර්තා හරියට විස්තර ටික අපි එහෙම නැතු ගන්න බෑනේ. පල්ලෙකම මේ මරතන හාමුදුරන්ට අප දීලාද? ඔව් අප දීලා. ඕගොල්ලන්ට කිසිම නිවුස් එකක සඳහනක් නැහැ. අද මේ අපි මේකේ ගහලා තිබුණා අපේ මං කන්නේ අපි මට නිදාස් කරලා තිබුණා. ඔයගොල්ලෝ වෙනද සාමාන්‍යයෙන් ඉතින් ඔය මොන හරි දෙයක් වුණොත් දානවනේ. අපි මේ ඔයගොල්ලන්ගේ වෙබ්සයිට් එකෙත් බලනවා Facebook එකෙත් බලනවා කිසිම තැනක සඳහනක් නැති ඉඳ බැලුවේ. අලියා කඩලා ඉන්නව නේද? ඔව් ඒ කියන්නේ ඔයගොල්ලෝ ඒකම දාන්න නැත්නම් හාමුදුරුවෝගේම දැන් හාමුදුරුවෝ අපි ගත්තම හාමුදුරුවන්ගේ පොදුවේ ඔය හාමුදුරුවෝ කියලා විශේෂයෙන් නෙමෙයි. සාමාන්‍ය අපි භික්ෂු සංඝ ඔය භික්ෂු වහන්සේට මේ යම්කිසි මේකක් වෙන එකක් දාන්නේ නැහැ නේද? ඕනෑම දෙයක් ඉක්මනින් විනාශ කරලා දාන්න පුළුවන්. එහෙත් ගොඩනගන්න වසර දහස් ගණනක් ගත වෙන බව අමතක කරන්න එපා. අවසාන වශයෙන් පැවසිය යුත්තේ ආටමස්ථානාධිපති නොවේ කුමන තරාතිරමක අයෙක් සිදු කළත් වැරද්දමයි. දඩුවම් ලබා දිය යුතුමයි. නීතිය සාධාරණව හැමෝටම ක්‍රියාත්මක විය යුතුමයි. ඒත් කාලකන්නි පව්කර හැඟීම් වලට වහල් වූවෙකුගේ නොමනා ක්‍රියාවක් හේතුවෙන් සමස්ත පද්ධතියම විනාශ කරලා දාන්න ඉඩ දෙනවද? ඉතින් ආදරණීය ඔබත් බුද්ධිමත්ව මේ ගැන හිතලා කටයුතු කරන්න කියලත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම අපේ channel එකත් subscribe කරලා මේ වීඩියෝ එකට like කරලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා.